හායි අද අපි රසට මාළු එකක් ඇඹුලට හදාගමු. මේක කල් තියාගන්න පුළුවන් මාළු ඇඹුල් තියල් එක නන් නෙමෙයි. ඒක මම රෙසිපි එක වෙන දවසක දෙන්නම්. ඉතින් මුලින්ම මේ කියලා දෙන්න යන්නේ ටිප් එකක්. ඔයාලා ගොරක බෝතලයට ලුණු වතුර පුරවලා තියාගන්න. එතකොට හොඳට ගොරක ටික මෙලෙක් වෙනවා. එතකොට ඔයාලට කොටා ගන්න හරි ලේසි. මුලින්ම ගම්මිරිස් ටිකක් සුදු ලුණු බිකි දෙක තුනක් දාලා ගොරක ටික හොඳට මේ විදිහට කොටා ගන්න. කෙටෙන්නේ නැත්නම් ඔකට වතුර චුට්ටක් එකතු කරගන්න. එතකොට හොඳට පේස්ට් එකක් වගේ කෙටිලෙනවා. කොටාගත්ත පේස්ට් එක මේ විදිහට ඔයාලට ලස්සනට එකතු කරගන්න පුළුවන්. ඊළඟට මාළු ටික භාජනයට දාලා අපි අර කොටාගත්ත ගොරක ටික මේකට එකතු කරගන්න. ඊගාවට මේකට රසායනික ලුණු කුඩු ටිකක්, කරපිංචා ටිකක්, අමු මිරිස් ටිකක්, කොයිම වෙලාවකවත් බීලුණු එකතු කරන්න එපා මාළු වලට. කහ කුඩු ටිකක්, උළු හාල් ටිකක්, කුරුඳු පොතු කෑල්ලක් ඒත් එක්කලම වතුර චුට්ටක් වෙන්න එකතු කරලා හොඳට මේක හිමීට පරිස්සමෙන් මාළු ටික කැඩෙන්නේ නැති වෙන කලවම් කරගෙන පියන වහලා තම්බ ගන්න තමයි තියෙන්නේ මේ වතුර ටික හිඳිලා යනකම්. ඔන්න අපේ රස මාළු ඇඹුල් තියල් එක දැන් ලෑස්ති. මේ ඇඹුල් තියල් එකත් එක්කලා රසට කිරිබත් කන්නත් පුළුවන්. එහෙනම් දවසක ඔයාලත් හදලා බලන්න. මං ගිහින් එන්නම්. බයි.